හයි කොහොමද ඔයාලට? ඉතින් අද මම දවල්ට අවමාළුවක් තමයි හදන්නේ. යංකෝ මාත් එක්ක එක හදන්න. මම ඉතින් අඹ ගෙඩි දෙකක් අරගෙන ටැප් එකට අරලා හොඳට හේදුවා. හොදලා කපන ගමන් පොඩි කෑල්ලක් කෑවත් එක්ක රසයි ඒක. ඊට පස්සේ ඉතින් රම්පේ කරපිංචා ලුණු අමුවෙරේ සුදු ලුණු ඒ වගේ අරගෙන ඒව හොඳට කපලා ඒක තෙම්පරාදු කරගන්න ඕනේ රන් පාට වෙනකන්. ඒකට මම මේ කරාබු නැටි කරදු මුංගුයි ඒ වගේ දේවලුත් එකතු කරා. ඊට පස්සේ මේ මොනවද 3-5යි මිරිස් කුඩි හොඳට බැදලා අරගෙන ඒකත් අඹ එකට දාන්න ඕනේ. දාලා ඉවර වෙලා හොඳට මිටිකිරි දාලා ලිපෙන් තිබ්බා මම. ලිපෙන් තියලා ඒක හොඳට මේ තැම්බෙනකන් ඉඳලා ඊට කලින් මේ ලුණු දාන්න අමතක වුණා නේ. ඉතින් ලුණු දැම්මා. ඊට පස්සේ බාන්න කලින් අමතක කරන්නේ නැතුව මේ සීනි දාන්න ඕනේ. සීනි දාලා ඊට පස්සේ ඉතින් මේ බාන්න කලින් අඹ මාළුව තමයි මගේ. ඒක හරි රසයි. ඉතින් ඊට පස්සේ අද මම මගේ දවල් කෑම වේලට මෙන්න මේ දේවල් තමයි